පරමාර්ථ සතර. සත්වයන් සහිත වූ මේ ලෝකය ඉතා සියුම් ලෙස විභාග කළාම අන්තිමටම ලැබෙන ඉතාම සියුම් ස්වභාවයෝ පරමාර්ථ ධර්මයෝය. ලෝකයට අයත් සියල්ලේම මූලික ධර්මයෝ පරමාර්ථයෝය. ඒවා ගල් කැට මැටි කැට ආදිය බඳු ද්‍රව්‍යයන් නොව බලවේගයෝය. එබැවින් දික් බව, කෙටි බව, කුඩා බව, මහත් බව, වට බව, සතරැස් බව ආදී සටහන් ඒවාට නැත්තේය. චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය ඊ කොටින් කියන කල්හි පරමාර්ථ සතරකි. චිත්තය. පරමාර්ථ සතර අතුරින් චිත්තය යනු දැනීමය. සිතය කියනුයේද එයටය. ඇස, කන, නාසය, දිව, කය යන මේ ඉන්ද්‍රිය පස නිසාත් ශුද්ධ මනෝද්වාරය නිසාත් ඒ දැනීම ඇතිවේ. ඇස නිසා ඇතිවන දැනීමට දැකීමයයිද, කන නිසා ඇතිවන දැනීමට ඇසීමයයිද කියති. දැකීම, පෙනීම, කල්පනාවීම, අදහස් පහළවීම යන මේ වචන වලින් කියවෙන්නේ චිත්තය හෙවත් සිතය. දැනෙන දේවල් වලට අරමුණයයි කියනු ලැබේ. අරමුණක සම්බන්ධයක් නැතිව කිසි කලක සිතක් ඇති නොවේ. බෙරයකට ගසන කල්හි වදින පහරින් වෙන වෙනම බෙරහන් ඇතිවන්නාක් මෙන් ඉන්ද්‍රියයන්හි අරමුණු ගැටෙන කල්හි ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම සිත් ඇතිවේ. ඒ දැනීම් සියල්ලම ක්‍රියාවෝය. එබැවින් ඇතිවන සිත් සියල්ලම එකනෙහිම නැතිවේ. දැනීම් මාත්‍රයම චිත්තය හෙවත් සිත බව මතක තබා ගත යුතුය. චෛතසිකය. සිතක් හෙවත් අරමුණු දැනීමක් නැතිව ඇතිවන කල්හි ඒ දැනීම් ක්‍රියාව හා මිශ්‍රව ඇතිවන්නා වූ අන්‍යෝන්‍ය ක්‍රියාවෝ චෛතසිකයෝය. චෛතසිකය දෙපසනක් ඇත්තේය. සිත සමග එකට ඉපදීමය, එකට නැතිවීමය, සිතින් ගන්නා අරමුණ ගැනීමය, සිතට නිස්සරය වූ වස්තුවම නිස්සරය කර ගැනීමය යන මේ කරුණු සතර චෛතසිකයන්ගේ සාමාන්‍ය ලක්ෂණයෝය. සිතින් වෙන්ව කිසි කලක චෛතසිකයෝ නූපදති. සිතක් නැතිව ඉපදිය හැකි ශක්තියක්ද ඒවාට ඇත්තේද නැත. සම්පූර්ණයෙන්ම චෛතසිකයන්ගෙන් තොරව ඉපදීමේ ශක්තියක් සිතටද නැත. එහෙත් සිත සමහර චෛතසිකයන්ගෙන් තොරවද උපදී. එක් සිතක් සියලුම චෛතසිකයන් සමග උපදින්නේද නැත. රූපය. සත්ව ශරීර හා බාහිර වස්තුන් සෑදී ඇති මූලික ධර්ම රාශිය රූපයෝය. රූප 28ක් ඇත්තේය. එයින් ඇසට පෙනෙන්නේ වර්ණ ධාතුව නැමැති එක් රූපයක් පමණකි. ඉතිරි සත් 20 ඇසට පෙනෙන රූප නොවේ. රූප යන වචනේ තේරුම ශීතෝෂ්ණාදී විරුද්ධ දෙය හා එක්වීමෙන් විකාරයට පැමිණෙන දෙය යනුයි. චිත්ත චෛතසිකයන් ඊතා සියුම් බැවින් ශීතෝෂ්ණාදිය ඒ හා ඒවායේ ගැටීමක් සිදු නොවේ. නිර්වාණය. රාගාදී කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා ව්‍යාධි මරණාදී දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛ ස්වභාවය නිර්වාණයය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ ඒ ධර්මයේ ඇති කිරීමට නිසි හේතුන් එක් රැස්වීමෙන්ම ඇතිවන ධර්මයෝය. ප්‍රත්‍යයෙන් ඇති කරන බැවින් ඒවාට සංකත ධර්මයෝ යයි කියනු ලැබේ. සංකත ධර්මයෝ ඇතිවීමෙන් පසු මොහොතකදු නොපැවතී බිඳින්නෝය. එබැවින් ඒවා අනිත්‍ය ධර්මයෝය. නිර්වාණ ධාතුව යම්කිසි හේතුවකින් හටගැන්වීමක් නැතිවම ඇති ධර්මයකි. එබැවින් එයට අසංකත ධාතුව යයි කියනු ලැබේ. එය කවදාවත් නැති නොවන සෑම කල්හිම පවත්නා ධර්මයකි. එය ඊටා ගැඹුරු ධර්මයකි. මහත් වූ වීරියකින්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයකි. ලෝකෝත්තර මාර්ගය වඩා එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් ආර්යෝ සසර දුකින් මිදෙති. බුද්ධ ආගමට අනුව පිළිවෙත් පිරීමෙන් බලාපොරොත්තු විය යුතු උසස්ම දෙය ඒ නිර්වාණයය.